අද මම රස පරිප්පු වෑංජනයක් හදන්න කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපේ රස පරිප්පු වෑංජනය හැදෙන්නේ කියලා. අද අපට හොඳටම වැස්ස දවසක්. ඉතින් මම මුලින්ම කරේ වැස්ස පායපු ගමන් අපේ පරිප්පු වෑංජනය හදන්න ඕන කරන රම්පේ කරපිංචා ටික කඩා ගත්තා. මොකද ආයේ වහින්න ගත්තොත් මට එළියට යන්න බැරි වෙන නිසා මම ටක් ගාලා කරේ පායපු ගමන් රම්පේ කරපිංචා ටික කඩා ගත්ත එක. මුලින්ම අපිට අවශ්‍ය ප්‍රමාණයට පරිප්පු ටික වෙන් කරගෙන අපේ පරිප්පු ටික හොඳට සෝදා ගන්න ඕන. ඊට පස්සේ මම මේකට අවශ්‍ය කරන ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා ටිකත් ලෑස්ති කරගත්තා. දැන් තියෙන්නේ අපිට මේ ටික අවශ්‍ය ප්‍රමාණයට කප්පලා එකතු කරගන්න එක තමයි. රම්පේ ටික විතරයි එකතු කරගන්නේ. කරපිංචා ටික දැන්ම දාන්නේ නැහැ. ඒත් එක්කම කුරුඳු පොතු ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට ඕන කරන මිරිස් කුඩු, කහ, උළුහල්, අපකුඩු, තුනපහ, ඒ වගේම තමයි ලුණු එකතු කරගන්න එක. ඒ ටික දාගත්තට පස්සේ අපිට තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික එකතු කරගන්න එක. ඔයාලට හොති ගොඩක් කන්න ඕන නම් වතුර ටිකක් වැඩිපුර දාගන්නත් පුළුවන්. පස්සේ අපි මේක මේ වගේ හොඳට කවලම් කරගෙන ලිපේ තියලා හොඳට තම්බා ගන්න ඕන. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා නේද කරපිංචා ටික දැන්ම දාන්නේ නැහැ, පස්සේ තමයි දාගන්නේ කියලා. ඔන්න ඉතින් මම දැන් තමයි කරපිංචා ටික පොල් කිරියකට දාගත්තේ. ඒ වගේම තමයි අපේ පරිප්පුව තැන්බෙන අතරතුර පරිප්පුව තෙන්පරාදු කරන්න අවශ්‍ය කරන ලූණු, සුදු ලූණු ටිකත් මම ඒ එක්කම කපලා ලෑස්ති කරගත්තා. මේ වෙනකොට අපේ පරිප්පු එක හොඳට තැන්බිලා අවසන්. අපිට දැන් තියෙන්නේ පොල් කිරි ටික එකතු කරගෙන හොඳට කවලම් කරගන්න එක. ඔයාලටත් පේනවා නේද රස පාට? පරිප්පු එක හැදිලා අවසන් වුණාට පස්සේ අපි මේක වෙනම භාජනයකට දාගන්න ඕන. මොකද අපි දැන් හදන්නේ පරිප්පු එක තෙන්පරාදු කරන්න. ඊට පස්සේ අපි හට්ටියටම පොල් තෙල් ටිකක් දාලා ඒක හොඳට රත් වුණාට පස්සේ අපෑට ලූණු, සුදු ලූණු, කරපිංචා, ඒ වගේම කෑලි මිරිස් ටිකක් එකතු කරලා හොඳට රන්වන් පැහැවෙනතුරු බැද ගන්න ඕන. පස්සේ අපිට පුළුවන් පරිප්පු
පරිප්පු එක දාගෙන හොඳට කාලම් කරගන්න. පරිප්පු එක හදලා ඉවරයි. පේනවා නේද රස පාට? අද මම පරිප්පු එක කන්නේ ඉඳිආප්පත් එක්ක. ඉඳිආප්පත් එක්ක මේ වගේ පරිප්පු එකක් කනකොට කොහොමද? හම්බෝ රස. ඔයාලා try කරලා බලන්න.